මේ රටේ සමස්ත ජනතාව තේරුම් ගෙන තිබෙනවා. සමහර අයගේ අවධානය යොමු කළ යුතු වෙනවා වර්තමානයේ තුල අපි මුහුණ දෙන්නා වූ අභියෝග සහ ප්‍රශ්න මොනවාද යන්න. බටහිර අධිරාජ්‍යවාදීන් ජිනීවා සිට අපේ රට ගිනි තියන්න, අපේ රට කඩන්න නැවතත් කුමන්ත්‍රණ කරනවා. දකුණු ඉන්දීය දේශපාලන පක්ෂ ඒ පසුපස සිටින LTT කාරයින් සමග අද ඒ කරන උද්ඝෝෂණවල ප්‍රතිඵලය ඔබ දන්න වුන් බලාපොරොත්තු වෙන්නේ අපේ රට විනාශ කිරීම. ඒ අන්තර්ජාතික බලවේගවලට එක් වූ අපේ දේශීය ඇතැම් දේශපාලන පක්ෂ සහ සංවිධාන සහ පුජ්‍යලයින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අපේ ආණ්ඩුවත් වෙනස් කරන්න, දුර්වල කරන්න නොයෙකුත් කුමන්ත්‍රණ සහ උපක්‍රමයන් පාවිච්චි කරනවා.